හරි ළමයි මේ බලන්නකො මේ දැන් ඔය මොකද්ද ඕම් නියමය කියලා කියන්නේ අපට අනිවාර්යයෙන්ම මේ ඕම් නියමය කියන එක පට්ට වැදගත් වෙනවා ධාරා විද්‍යුතය. මොකද ඕම් නියමය නැතුව අපට ධාරා විද්‍යුතය කරගන්න බෑ. ඕම් නියමය දන්නේ නැත්නම් ධාරා විද්‍යුතය අයින් කරලා දාන්න. හරිද? ඔයාට ඕම් නියමය නැත්නම් ඇත්තටම විභාගෙට ගිහිල්ලා ධාරා විද්‍යුතය කරන්න දෙයක් නෑ ළමයි. يعني කරන්න පුළුවන් දෙයක් නෑ ඕම් නියමය නැත්නම්. හරිද? ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද ඇත්තටම ඕම් නියමය කියලා කියන්නේ කියලා. මේක හරිම සරල නියමයක්. හැබැයි මේක තමයි ධාරා විද්‍යුතයේ බේසික් ෆවුන්ඩේෂන් එක. මෙයා නැත්තම් ධාරා විද්‍යුතයක් නැති තරම්. තේරුණාද? මොකද මේක මේ වචන තුනක පොඩි සමීකරණයක්. හරිද? වචන තුනක පොඩි සමීකරණයක්. හැබැයි මේක වචන තුනක පොඩි සමීකරණයක් වුණාට මේකෙන් කරන්න පුළුවන් දේ අසීමිතයි. හරිද? හිතා ගන්න බැරි තරම් දුර යන්න පුළුවන් මේ සමීකරණය පාවිච්චි කරලා. තේරුණාද? ඉතින් ඉස්සරහදී අපි කතා කරන ගොඩාක් නියම, ගොඩාක් සමීකරණ වර්ග ව්‍යුත්පන්න කරලා තියෙන බේසික් ෆවුන්ඩේෂන් එක ෆන්ඩමෙන්ටල් එක තමයි මේ V = IR එහෙම නැත්නම් මේ ඕම් නියමය කියලා කියන්නේ. ළමයි දැන් මම මෙතනදී ඕම් නියමය ගැන කියන්න කලින් ඔයාලට මම පොඩි දෙයක් කියන්න. හරි. ඔයාලා දැන් හිතන්න ළමයි දියැලක්. දැන් ළමයි දියැලක් වෙන්නේ කොහොමද සාමාන්‍යයෙන්? දියැලක් ඔන්න ඔය වගේ කන්දක් තියෙනවා. හරිද? ඔය වගේ කන්දක දැන් සාමාන්‍යයෙන් ගල් මුල් තියෙනවා මෙන්න මේ විදිහට නේද? හරිද? ගස් තියෙනවා, ගස් වල මුල් තියෙනවා. හරිද? ඔන්න ගස් වල මුල් තියෙනවා ගිහිල්ලා. හරි ඊට පස්සේ විශාල ගල් පර්වත තියෙනවා නේද? ඔය විදිහට විශාල ගල් පර්වත තියෙනවා. හරිද? ඔය වගේනේ තියෙන්නේ. දැන් එතකොට මේ වගේ තියෙන මේ වගේ තියෙන දියැලක් කරහා මේ වගේ තියෙන හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් මේ පේනවනේ හරි මේ වගේ දැන් හිතන්නකෝ කන්දක් කියලා නේද ඔන්න ඔය කන්දක් කරහා කන්දක මුදුනේ ඉඳලා දියැලක් ගලාගෙන යන ඔන්න ඔය විදිහට ගල් වල වැදිලා ගල් පරවල වැදිලා ඔන්න ඔය විදිහට විසිරලා යනවා ඉතින් ඔය වගේ නේද ඔය වගේ විසිරලා යනවා ළමයි ඔයාලා දන්නවා දැන් දියැලක ඉහළ මට්ටමේ පීඩනය වැඩි වෙද්දි ජල පීඩනය වැඩි වෙද්දි නේද මෙන්න මම ජල පීඩනය කියලා ගන්නම් හරි ජල පීඩනය මෙන්න මේ ජල පීඩනය වැඩි වෙද්දි ළමයි මොකද වෙන්නේ ජල පහරේ වේගයත් මොකද වෙන්නේ වැඩි වෙනවනේ හරි මේ උඩ මට්ටමේ ජල පීඩනය වැඩි වෙද්දි උඩ ඒ කියන්නේ අර කන්දේ උඩ දියැලක කන්දේ උඩ ජල පීඩනය වැඩි වෙද්දි මොකද වෙන්නේ මෙන්න මේ ජල පහරේ වේගයත් වැඩි වෙනවා ළමයි නේ අරද අපි කියනවා මේකට ජල පහරේ වේගය කියලා කියනවා ජල පහරේ වේගය ජල පහරේ වේගය මොකද වෙන්නේ ජල පහරේ වේගයත් වැඩි වෙනවා මෙන්න මේ ජල පීඩනය වැඩි වෙද්දී ළමයි ජල පීඩනය වැඩි වෙද්දී ජල පහරේ වේගයත් වැඩි වෙනවා අරද ජල පහරේ වේගයත් ඔන්න ඔය විදිහට වැඩි වෙනවා හැබැයි ළමයි බලන්න ජල පහරේ වේගය වැඩි වෙද්දී බලන්න මේ දියැල ගමන් කරන ගමන් මාර්ගයේ තියෙන අර බාධක අර ගල් මුල් ගස්වල මුල් අරකයි මේකයි ඒවා වෙනස් වෙනවද? ඒ බාධක ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහනේ. බාධක ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහනේ. හරිද? අර ජල පහරේ වේගයට තියෙන ප්‍රතිරෝධය එහෙම නැත්නම් බාධාව එකමයි. අර ගල් මුල් ඒ ටික එකම තමයි. ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. කොච්චර ජල පහරේ වේගය වැඩි වුණත් අර බාධක ටික එකම තමයි. හරිද? ඒ බාධක ටික එකමයි ගල් මුල් ගස් ඔය ටික එකම තමයි ඉතින්. හරිද? දැන් මේ පැත්තෙන් ජල පීඩනය වැඩි වෙද්දි තමයි ජල පහරේ වේගය වැඩි වෙන්නේ. පැහැදිලිද? දැන් ඔය දැකලම ඇතිනේ දැන් නේද මේ පහුගිය දවස්වල අර සිද්ධ වෙච්ච ඔය ගම් වතුර විවසනයත් එක්ක එකපාරටම දියැලි වල වතුර වැඩි වෙනවා. හරිද? ඒ අර මේ උඩ ජල පීඩනය වැඩි වෙද්දී ජල පහරේ වේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ජල පහරේ වේගය වැඩි වෙද්දී තමයි අන්න ඒ විදිහට වැඩි ජල ප්‍රමාණයක් ගලාගෙන එන්නේ දියැල්ල හරහා. හැබැයි ඒ දියැල්ල ගලාගෙන එන ජල පහර ගලාගෙන එන මාර්ගයේ තියෙන බාධක කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටම තමයි තියෙන්නේ. ගල් මුල් ගස් ඕවා එකම බාධක ප්‍රමාණයක් තියෙන්නේ. ජල පහරේ වේගය කොච්චර වැඩි වුණත්. ළමයි ඕම් නියමය කියන්නේ ඕකටම තමයි. හරිද? බලමු දැන් ඕම් නියමය කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් මේ බලන්නකෝ. මාළු පිටුවට යන්න. හරි. දැන් මෙන්න මේ විදිහට හිතන්න ළමයි. හිතන්න මෙන්න මේ විදිහට පුංචි උපකරණයක් තියෙනවා. හරිද?
මම මේ උපකරණය ගැන කියන්නම් ළමයි. මේකට අපි කියන්නේ ධාරා නියාමකය කියලා. මේකෙන් අපි කරන දේ තමයි අපට පුළුවන් මේ හරහා ගමන් කරන ධාරාවක් පාලනය කරන්න. හරිද? මේකට අපි කියනවා ධාරා නියාමකය කියලා. මෙන්න මෙතනින් තමයි මේක සම්බන්ධ කරන්නේ පරිපතයට. මේ පැත්තේ පොඩි නොබ් එකක් තියෙනවා. ඒ වගේ මේකේ තියෙනවා තව මෙන්න මේ විදිහට ප්‍රතිරෝධයේ ශුන්‍ය සන්නායක දණ්ඩක් තියෙනවා. මේ විදිහට ප්‍රතිරෝධයේ ශුන්‍ය සන්නායක දණ්ඩක් තියෙනවා. මේ සන්නායක දණ්ඩ දිගේ සීරු මාරු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට සීරු මාරු කරන්න පුළුවන් සර්පණ යතුරක් තියෙනවා. හරිද? මේක ස්පර්ශ වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? ස්පර්ශ වෙලා තියෙන්නේ මේ සන්නායක දණ්ඩ දිගේ එහාට මෙහාට සීරු මාරු කරන්න පුළුවන්. හරිද? එතකොට අපේ පරිපතය සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මෙහෙම ගියා, ඔහොම ගත්තා. ඔන්න අපේ කෝෂය. මේ තියෙන අපේ කෝෂය. හරිද? අපි දන්නවා මොකක් හරි පරිපතයක් සම්බන්ධ කරෙන්න නම් අනිවාර්යයෙන්ම කෝෂයක් ඕනේ වෙනවනේ. නැත්තම් ඒ හරහා ධාරාව ගලාගෙන යන්නේ නැහැ. ධාරාව ගලාගෙන යන විදිහක් නැහැ. හරි. මෙන්න මේ විදිහට හරි ඔන්න ඔය විදිහට තේරුණා නේද? හරි. දැන් එතකොට බලන්න දැන් මෙයාගේ ධාරාව ගලාගෙන යන්නේ මෙහෙම ළමයි හරි. හොඳට තේරුම් ගන්න. ධාරාව ගලාගෙන යන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයා දන්නවා බැටරියක් ගත්තොත් එහෙනම් බැටරියේ ධනාග්‍රය මෙයා. හරිද? මේ උසේ එක්කෙනා ධන මේ පැත්ත ඍණ. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් සම්මත ධාරාව. දැන් අපි දන්නවා සම්මත ධාරාව කියන්නේ මොකක්ද? සම්මත ධාරාව කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවයි. මම නැත්තම් ධන ආරෝපණ චලිතන දිශාව කියලා තමයි අපි සම්මත ධාරාව කියන එක හඳුන්වන්නේ. එතකොට සම්මත ධාරාව මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් ඇතුල් වෙනවා. මෙතනින් ඇතුල් වෙලා දැන් මෙතන ළමයි තියෙන්නේ මෙතන තියෙන්නේ මෙන්න මේ විදිහට මේ සිලින්ඩර් ආකාර කොටසේ ඔතපු තනි කම්බියක් තියෙන්නේ. හරිද? මේ තනි කම්බියක් ඔතලා තියෙන්නේ. ඉතින් එතකොට අන්න ඒ තනි කම්බිය දිගේ තමයි ධාරාව ගමන් කරන්නේ. මෙන්න මේ විදිහට ගමන් කරලා මෙතනින් එළියට යනවා. හරිද? ධාරාව මේ විදිහට ඇවිල්ලා ඔන්නෝම එළියට යනවා. මෙහෙම ගිහිල්ලා මෙන්න මේ බල්බ් එක කරා ඕම තමයි යන්නේ. හරිද? ඉතින් මේකෙදි ළමයි මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේකෙදි අපි මේ තුලින් ගලාගෙන යන ධාරාවේ විශාලත්වය සීම සඳහා අපි මෙන්න මේ විදිහට ඇමීටරයක් පාවිච්චි කරනවා. ඒ වගේම මෙන්න මේ බල්බ් එක තියෙනවනේ. ඔන්න ඔය බල්බ් එකේ දෙකලවර විභවාන්තරයේ සීම සඳහා අපි වෝල්ට් මීටරයක් පාවිච්චි කරනවා. ළමයි දැන් මේ ඇමීටරේ වෝල්ට් මීටරේ කරන වැඩේ මොකක්ද? අර ඇමීටරයයි වෝල්ට් මීටරයයි කරන වැඩේ මොකක්ද? මේ බලන්නකො. වෝල්ට් මීටරයෙන් කරන්න ළමයි වෝල්ට් මීටරයෙන් කරන්නේ විභවාන්තරයක් මයින් එක. හරිද? විභවාන්තරය මැනීම තමයි වෝල්ට් මීටරයෙන් කරන්නේ. ඒකට ඇමීටරයෙන් කරන්නේ ධාරාවක් මැනීම. ධාරාව මැනීම තමයි ඇමීටරයෙන් කරන්නේ. හරිද? මෙයාගෙන් කරන්නේ විභවාන්තරයේ මැනීම. හරි. දැන් මේ බලන්නකො ළමයි වෙන දේ මොකද්ද කියලා. මෙයාට අපි කියනවා හරි ලස්සන නමක්. අපි මෙයාට කියනවා ධාරා නියාමකය කියලා. මොකද්ද කියන්නේ? ධාරා නියාමකය. හරිද? ධාරා නියාමකය කියන එකෙන්ම අදහස් වෙන්නේ මොකද්ද ළමයි? ධාරා නියාමකයෙන් කියන එකෙන්ම අදහස් වෙන්නේ ධාරාව පාලනය කළ හැකි කියන එක. ධාරාව පාලනය කළ හැකි කියන එක තමයි
ඒකෙන් අදහස් වෙන්නේ. ධාරාව පාලනය කළ හැකි කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඉතින් මේ ධාරා නියාමකයේ මේ ඔයාලට පේනවා නේද? මෙන්න මේ අර කොළ පාටින් මම ලකුණු කරලා තියෙන මේ සර්පණ යතුර. මේකට අපි කියන්නේ සර්පණ යතුර කියලා. මෙන්න මේ සර්පණ යතුර එහාට මෙහාට සීරු මාරු කිරීමෙන් අපිට පුළුවන් මේ හරහා ගමන් කරන ධාරාව විචලනය කරන්න. ධාරාව වෙනස් කරන්න පුළුවන් අපිට. හරිද? ඉතින් එතකොට මේ ඕම් කියන විද්‍යාඥයා මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඕම් කියන විද්‍යාඥයා කියනවා මේ විදිහට ධාරාව විචලනය කරද්දී මේ බල්බ් එකේ දෙකලවර පවතින විභවාන්තරය වෙනස් වෙනවා කියලා කියනවා. හරිද? යා කියනවා බල්බ් එකක දෙකලවර තියෙන මෙන්න මේ වගේ විභවාන්තරය වෙනස් වෙද්දී ඒ තුලින් ගලාගෙන යන ධාරාවේ විශාලත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා කියනවා. ඔන්න ඕක තමයි ඕම් කියන විද්‍යාඥයා හොයාගන්නේ කතාව. හරිද? ඒව නැතු ඕම් කියන විද්‍යාඥයා ළමයි V = IR නෙමෙයි හොයාගන්නේ ඈ. ඕම් කියන විද්‍යාඥයා හොයාගන්නේ මෙහෙම එකක්. මොකක් හරි විදුලි උපාංගයක මොකක් හරි විද්‍යුත් උපාංගයක් දෙකලවර පවතින විභව අන්තරය. මෙන්න මේ විභව අන්තරය. හරිද? මේ විභව අන්තරය අනුලෝමව සමානුපාතික වෙනවලු ධාරාවේ විශාලත්වයට. හරිද? ඉතින් මේ විභවාන්තරයේ විශාලත්වය මෙන්න මේ විදිහට ධාරාවේ විශාලත්වයට අනුලෝමව සමානුපාතික වෙනවලු. හරි? දැන් ළමයි මේක තමයි හොයාගත්තේ ඕම් කියන විද්‍යාඥයා. එහෙම නැතුව V = IR නෙවෙයි. හරිද? දැන් ඔයාලා මේ වෙද්දි දන්නවා R කියන්නේ මොකක්ද කියලා. ළමයි ඔයා දන්න ඕනෙම මේ වගේ සමානුපාතික ප්‍රකාශනයක් අපිට සමීකරණයක් විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. මොකක් දැම්මොත්ද? අපි දානවා සමානුපාතික නියතයක්. ළමයි යන්නේ සමානුපාතික නියතය මේ ඕම් කියන විද්‍යාඥයා හඳුන්වනවා R කියලා. ඒකෙන් තමයි අපි V = IR කියන සම්බන්ධතාවය ගොඩනගා ගන්න. හරිද? V = IR කියන සම්බන්ධතාවය ගොඩනගා ගන්න. හරි. දැන් මේක DL එකට කම්පෙයාර් කරන්නකො. හරි. DL බලන්න මේ තියෙන්නේ DL ජල පීඩනය. හරිද? ජල පීඩනය වැඩි වෙද්දී ජල පහරේ වේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. ඒ වගේ තමයි මේ තියෙන විදුලි උපකරණයක මේ බල්බ් එක කියලා හිතන්න බල්බ් එකේ විභවාන්තරය වැඩි වෙද්දී ඒ තුලින් ගලාගෙන යන ධාරාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ අනුලෝමව සමානුපාතික වෙනවා. ළමයි බලන්න ඒ ජල පහරේ ගලාගෙන යන මාර්ගයේ තියෙන බාධාව වෙනස් වෙනවද? නැහැ. බාධාව වෙනස් වෙන්නේ නැහැ. බාධාව නියතයි. බාධාව හැමතිස්සෙම නියතයි. එකමයි. එයා වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ විදුලි උපාංගයේ මේ විද්‍යුත් ධාරාවට තියෙන ප්‍රතිරෝධය. අපි මේ ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද? විද්‍යුත් ධාරාව ගලාගෙන යාමට තියෙන බාධාව. හරිද? විද්‍යුත් ධාරාව ගලාගෙන යාමට තියෙන බාධාවට තමයි අපි ප්‍රතිරෝධය කියලා කියන්නේ. ඉතින් අන්නේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිරෝධයත් නියතයි. එතකොට R කියලා කියන්නේ මොකක්ද? R කියලා කියන්නේ විද්‍යුත් ධාරාව ගලාගෙන යාමට තියෙන ප්‍රතිරෝධය. ධාරාව ගලා යෑමට පවතින ප්‍රතිරෝධය මම නැත්තම් බාධාව කියලා කියනවා අපි. බාධාව. විද්‍යුත් ධාරාව ගලා යාමට පවතින බාධාවට තමයි අපි කියන්නේ ප්‍රතිරෝධය, විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. පැහැදිලි නේද කතාව? ඔන්න ඔය විදිහට තමයි V = IR කියන එක අපි කියන්නේ. හරිද? ඉතින් ඕක තනිකරම අපිට කම්පෙයාර් කරන්න පුළුවන් DLක් එක්ක. පැහැදිලි නේද කතාව? හරි. ළමයි මෙන්න මේ බලන්නකෝ. අපේ සයිට් වල අපි හදලා තියෙනවා. අපේ සයිට් එකේ www.tvnas.lk සයිට් එකේ ඔයාලට ගියාට පස්සේ බලන්න පුළුවන් සිමියුලේෂන්ස් අපි හදලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේක සයිට් එක හරහා යන්නත් පුළුවන්, මේක වෙනම යන්නත් පුළුවන්. හරිද? අපේ සයිට් එක හරහා යන්නත් පුළුවන්. හරි. දැන් මේ බලන්නකෝ මේ තියෙන්නේ ඔය වගේ දීලා තියෙන සරල ඇටවුමක්. මේ තියෙන සරල ඇටවුමක්. හරිද? මේ තියෙන සරල පරිපථයක්, මේ තියෙන ඉතින් ඔය කියන බල්බ් එක. හරි දැන් බලන්න අපි දන්නවා. හරි මම මේකේ ස්විච් එක පොඩ්ඩක් ඕෆ් කරන්නම් ඔය විදියට. හරිද? දැන් අපි දන්නවා ළමයි මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ නිදහස් ඍණ ආරෝපණ. මේ තියෙන නිදහස් ඍණ ආරෝපණ. ඔයාලා දන්නවා ඇත්තටම වෙන්නේ මොකද්ද? ඍණ ආරෝපණ චලිත වෙන්නේ. හැබැයි අපි සම්මත කරගෙන තියෙනවා සම්මත ධාරාව කියලා කියන්නේ මොකද්ද? ධන ආරෝපණ චලිතයක්. ඍණ ආරෝපණ චලිත වෙන්නේ නැහැ කියලා අපි හිතනවා. ධන ආරෝපණ තමයි චලිත වෙන්නේ කියලා හිතනවා. හැබැයි ඇත්තටම සිද්ධ වෙන්නේ ඒක නෙවෙයිනේ. ඇත්තටම සිද්ධ වෙන්නේ සන්නායකයක් තුළ නිදහස් ආරෝපණ විදිහට තියෙන ඉලෙක්ට්‍රෝන. ධන ආරෝපණ නිශ්චලවයි ඉන්නේ. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන දේ. නමුත් අපි සම්මත කරගෙන තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. ඍණ ආරෝපණ නිශ්චලව තියෙනවා, ධන ආරෝපණ තමයි චලිත වෙන්නේ කියලා අපි හිතන්නේ. පැහැදිලිද? ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඇත්තටම මේ ගමන් කරන ආරෝපණ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඇත්තටම ගමන් කරන ආරෝපණ වල දිශා මේ ඍණ ආරෝපණ ගමන් කරන්න බලන්න මේ
කෝෂයේ ධන පැත්ත මෙයා, ඍණ පැත්ත මෙයා. බලන්න මෙයා ගමන් කරන්නේ සම්මත ධාරාව ගලාගෙන යන දිශාවට ප්‍රතිවිරුද්ධව. ළමයි යෝග අපට ඕනනම් බලන්න පුළුවන් මේ. හරිද? මේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් කියලා මේ අපි දැන් දාලා තියෙන ඉලෙක්ට්‍රෝන්ස් යන පැත්තනේ. හරිද? ඕක ඕනනම් අපිට ඉතින් කන්වෙන්ෂනල් කියලා කියන්නේ සම්මත ධාරාව. මේ බලන්නකෝ ඉතින් මාරු වෙච්ච හැටි. ඔන්න සම්මත ධාරාව ගලාගෙන යන්නේ මේ දිශාවට. හරිනේ කතාව. සම්මත ධාරාව මේ දිශාවට ගලාගෙන යනවා. ඉලෙක්ට්‍රෝන ධාරාව අනිත් දිශාවට ගලාගෙන යනවා. ඔයාලට පේනවද? ඔයාලට පේනව නේද? ඉලෙක්ට්‍රෝන ධාරාව මොන දිශාවට ගලාගෙන යනවා. හරිද? සම්මත ධාරාව ওই දිශාවට ගලාගෙන යනවා. හරි? මම ওই විදිහටම දැන් කතාව කරගෙන යන්න. සම්මත ධාරාව ওই දිශාවට ගලාගෙන යනවා කියලා. හරිද? හරි. දැන් මේ බලන්නකො ළමයි. දැන් මේ තියෙන්නේ බල්බ් එකක්. අපිට ඕම් නියමයක් දාන්න නම් ළමයි අනිවාර්යයෙන්ම මොකක් හරි විද්‍යුත් උපාංගයක් තියෙන්න ඕනේ. හරිද? මොකක් හරි විද්‍යුත් උපාංගයක් තියෙන්න ඕනේ ඕම් නියමයක් දාන්න. දැන් මේ ඕම් නියමය කියලා කියන්නේ මොකද්ද? අර්ථ දැක්වීම පොඩ්ඩක් මතක් කරගමු. ඕම් නියමය කියලා කියන්නේ හරිද? කිසියම් සන්නායකයක වෙනත් බාහිර සාධක නොවෙනස්ව පවතින විටදී සහ උෂ්ණත්වය නොවෙනස්ව පවතින විටදී කියලා කියනවා. හරිද? උෂ්ණත්වය සහ වෙනත් බාහිර සාධක නොවෙනස්ව පවතින විටදී සන්නායකයක දෙකෙලවර විභවාන්තරයේ විශාලත්වය එතුලින් ගලාගෙන යන ධාරාවේ විශාලත්වයට අනුලෝම සමානුපාතික වේ කියන එක තමයි අපිට ඕම් නියමයෙන් කියවන්නේ. ළමයි බලන්න අර මොකක්ද අර කියන්නේ උෂ්ණත්වය සහ වෙනත් භෞතික සාධක නොවෙනස්ව පවතින විටදී කියලා. ළමයි ඒකෙන් අදහස් වෙන්නේ අර විද්‍යුත් ප්‍රතිරෝධය අර සමානුපාතික නියතය තමයි ඒකෙන් අදහස් වෙන්නේ. හරිද? ඒ සමානුපාතික නියතය නියතව පවතින්නේ උෂ්ණත්වය සහ අර භෞතික රාශි කීපයක් තියෙනවා. හරිද? අන්නේ භෞතික රාශි කීපය නියතව පවතිනවා නම් විතරයි එයා සමානුපාතික නියතයක් විදිහට නියත වෙන්නේ. නියතව පවතින්නේ. ඒ කියන්නේ ප්‍රතිරෝධය නියත වෙන්නේ සරලව කිව්වොත් එහෙම උෂ්ණත්වය සහ අර භෞතික සාධක කීපයක් තියෙනවා. හරිද? අන්නේ කීපය නොවෙනස්ව පවතින විටදී පමණයි. සරලවම කිව්වොත් එහෙම ප්‍රතිරෝධය නොවෙනස්ව පවතිනවා නම් විතරයි අපට ඕම් නියමයේ දාන්න පුළුවන් වෙන්නේ. ප්‍රතිරෝධය වෙනස් වෙනවා නම් අපට ඕම් නියමයේ දාන්න බෑ ළමයි. හරිද? ඒ විදිහට ඕම් නියමයේ දාන්න පුළුවන් විදුලි උපකරණ වලට අපි කියනවා ඕමික උපකරණ කියලා. ඒ විදිහට මේ ඕම් නියමයේ දාන්න බැරි විදුලි උපකරණ වලට අපි කියනවා ඕමික නොවන උපකරණ කියලා. පැහැදිලි කතාව නේද? හරිද? ඕමික උපකරණ සහ ඕමික නොවන උපකරණ. හරි. ඉතින් එතකොට මේක ගත්තට පස්සේ බලන්නකො දැන් මෙයාගේ මේ බල්බ් එකටනේ අපිට දැන් ඕම් නියමයේ දාන්න වෙන්නේ. බල්බ් එකටනේ ඕම් නියමයේ දාන්න වෙන්නේ. ළමයි බලන්න දැන් මේ කෝෂය මගින් තමයි මේ බල්බ් එකට විභවාන්තරයක් ලබා දෙන්නේ. බලන්න කෝෂයේ කෙලින්ම ගිහිල්ලා මම මේව අයින් කරගන්නම්. හරිද? මේව අයින් කරගන්නම්. ඔන්න පොඩ්ඩක් එහාට කරගෙන තියාගන්නම් මේක. ඔයාලට පැහැදිලි වෙන්න. හරිද? හරි. මේ බලන්න කෙලින්ම ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ බලන්න බල්බ් එකේ දෙකලවරට. වෙන මුකුත්ම නැහැනේ. ඒ කියන්නේ ළමයි කෝෂයේ තියෙන විභවාන්තරය හරියටම බල්බ් එකේ දෙකලවර විභවාන්තරයට සමාන වෙලා තියෙනවා මෙතන. පැහැදිලි නේද? හරිද? ඉතින් එතකොට කෝෂයේ මෙතන විභවාන්තරය බලන්න මෙතන තියෙනවා වෝල්ට් 10යි කියලා. ඉතින් අපිට ඒක චෙක් කරගන්න පුළුවන්. ඔන්න වෝල්ට් මීටරය ගෙනල්ලා මෙන්න මෙතනින් තිබ්බා. අනේ හරි ලස්සනට වෝල්ට් 10යි කියලා ඔන්න ඔය විදිහට එනවා. අපිට ධාරාව මැනගන්න පුළුවන්, මෙෂර් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතුලින් ගලාගෙන යන ධාරාව ඇම්පියර් 1යි කියලා. බලන්න වෝල්ට් 10ක් තියෙද්දි ඇම්පියර් 1යි ධාරාවේ විශාලත්වය. හරිද? ඔන්න දැන් මම වෝල්ටේජ් එක වැඩි කරනවා. හරිද? ඔන්න වෝල්ටේජ් එක මම 20ක් කරනවා. හරිද? ඔන්න බලන්න. ඔයාලටත් මේවා ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන්. යන්න www.evinus.lk එකට ඒ හරහා ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. 20යි. 20 කරද්දි බලන්න ඇම්පියර් දෙකක් වුණා. මතක තියාගන්න 10 වෙද්දි 1යි 20 වෙද්දි 2යි. බලන්න 30 වෙද්දි බලන්න ඒත් එක්ක මෙයාගේ බ්‍රයිට්නස් එකත් මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. 30 වෙද්දි ඔම් බලන්න කීයද? 30 වෙද්දි බලන්න ඇම්පියර් 3යි. හරි. 40 වෙද්දි අන්න බලන්න 40 වෙද්දි 4යි ඇම්පියර්. ළමයි මේකෙන් මොකද්ද ඔයාලට කියන්න පුළුවන් වෙන්නේ? මේකෙන් මොකද්ද ඔයාලට කියන්න පුළුවන් වෙන්නේ? ළමයි මේකෙන් මොකද්ද ඔයාලට කියන්න පුළුවන් වෙන්නේ? හරිද? වෝල්ට් 10 දී ඇම්පියර් 1යි. වෝල්ට් 20 දී ඇම්පියර් 2යි. වෝල්ට් 30 දී ඇම්පියර් 3යි. වෝල්ට් 40 දී
ඇම්පියර් 4යි. මේ තියෙන්නේ විභවාන්තරය. මේ තියෙන්නේ ධාරාව. බලන්න ළමයි අනුලෝම සමානුපාතික වෙලා තියෙනව නේද? මෙයා 10 වෙද්දි හරි. මෙයා දෙගුණකින් වැඩි වෙලා තියෙනවා. මෙයාත් දෙගුණකින් වැඩි වෙනවා. හරි. වැඩි වෙලා තියෙනවා. හරිද? ඒ විදිහටම අනුලෝම සමානුපාතික වෙනවා නේද? ඔන්න හරිද? ළමයි දැන් ඕකෙන් අපට හිතන්න පුළුවන්. හරි. ඕකෙන් අපට ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ 10 අනුලෝම සමානුපාතික වෙනවා 1යි. 20 අනුලෝම සමානුපාතික වෙනවා 2යි. හරි. ඔය කණ්ඩායමක එකක් ගමුකෝ අපි 10යි 1යි ගමුකෝ. හරි. ඕක දාලා අපි මෙන්න මේ විදිහට v සමානයි IR දානවා. v සමානයි IR දානවා. මම මෙන්න මේ කණ්ඩායමකේ ගන්නවා. හරිද? හරි. v කියන්නේ 10යි, I කියන්නේ 1යි, R. ළමයි R කියන්නේ කීයද? ඔන්න අපට එනවා 10යි ඕම් කියලා. බලන්න ඒක හරිද කියලා. ඔන්න හරිද කියලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔන්න හරිද කියලා බලන්න පුළුවන් කොහමද? හරි. බලන්න තියෙන එකම දේ තමයි හරි. ඕන් බලන්න අපට R කීයද ආවේ? R 10යි ඕම් ආවේ. බලන්න මෙයාව ටච් කරන්න. අන්න බලන්න මේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. හරිද? ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. මෙන්න මෙතන. බල්බ් එකේ රෙසිස්ටන්ස් එක කීයද? මේ බලන්න මේ ඕම් 10යි. හරි ලස්සනට එනවා. හරිද? ඉතින් මේවා පාවිච්චි කරන්න, සයිට් පාවිච්චි කරන්න ටෙක්නොලොජි එක දියුණු වෙලා තියෙන්නේ. හරිද? ඒකින්ද ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න, ඉගෙන ගන්න, තේරුම් ගන්න, සරලව හිතන්න පුරුදු වෙන්න. හිතන්න නැතුව සයන්ස් නැහැ. සයන්ස් කියන්නේම thinking. හරිද? හරි. එහෙනම් අපි ඊළඟට ප්‍රතිරෝධ පද්ධති වලින් සෙට් වෙමු. එහෙනම් මම හිතනවා ඕම් නියමයේ සෙට් ඇති කියලා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. හරි. එළ.